එංගලන්තේ ප්‍රසිද්ධම ජැකට් පොටේටෝ. එන්න ඔයාලත් අද අපිත් එක්ක ජැකට් පොටේටෝ හදන්න. ඒක පොඩනෝ. මම දන්නේ මම එංගලන්ත කෑම වලට කොච්චර කැමතිද කියලා. හැබැයි අප්සට යනවාද ජැකට් පොටේටෝ හදන්න. මම දන්නේ මේ මොකද්ද සුද්ද ඒකේ ඔච්චර තියෙන විශේෂත්වය? ඇයි සුද්ද ඒ කියන්නේ සුද්ද කියන්නේ ඔය සුද්ද නෙමෙයි. මේ බ්‍රිටිෂ් කට්ටිය ඇයි ජැකට් පොටේටෝ කන්න මෙච්චර කැමති? මෙහෙමයි අපේ දැන් අපි බත් එක්ක ඔව් දේශනාව අහගෙන ඉස්සරව අපි බත් එක්ක සාමාන්‍යයෙන් මාළු ගොඩක්නේ කන්නේ. ඉතින් මෙහි කටිය බත් වැඩිය කන්නේ නැහැනේ. යාළුවට ඉතින් අල එක්ක සම්බන්ධ වෙච්ච කෑමනේ ගොඩක් දේවල් තියෙන. චිප්ස් කියයි, ෆ්‍රයිඩ්ස් කියයි, ඊට පස්සේ හැම එකක්ම අල සම්බන්ධයි. ඉතින් මේකත් ඒ වගේම අල ගෙඩිය ස්කින් එකත් එක්ක උයා ගන්න එක තමයි මේකේ විශේෂත්වය. උයා ගන්නවා කියන්නේ බේක් කරගන්නවා. ඉතින් මේ මෙහි ගොඩක් කටි උයන්න එච්චර ලොකු මහන්සියක් වෙන්නේ නැහැ. ටිකක් කම්මැලින ගොඩක් අය හැමෝම නෙවෙයි. ඉතින් එන්න එහෙම ලේසි රෙසිපි එකක් තමයි මේක. හදන්න ගම මේක හැබැයි හොඳ මේ ඒ කියන්නේ හොඳ හෙල්දි අර මේ හොඳ මේ සම්පූර්ණ මීල් එකක් විදිහට හොඳට හදා ගන්න පුළුවන් අපි දාන මේ ෆිලින්ග්ස් එක්ක. ඉතින් අද අපි දෙන්න කැමති වර්ගයේ ෆිලින්ග්ස් මේකට ඕන තරම් ෆිලින්ග්ස් දාන්න පුළුවන්. අපි දෙන්නට කන්න පුළුවන් කැමති වර්ගයේ ෆිලින්ග්ස් ටිකක් හදා ගන්න තමයි. බලපෑන ඔයාලත් කැමති බලන්න ඔයාලට ගෙදර ඉඳන් හදා ගන්න පුළුවන් මේක. හොඳයි. ඔව් අනේ ඇත්තටම ලේසි. හොද්දටම ලේසි වැඩක්. හරි. එහෙනම් බලමු ෂෙෆ් කොහොමද මේක හදන්නේ කියලා. ඉන්ග්‍රීඩියන්ට්ස් කියන්නේ අපිට මුලින්ම මේකට වඩ වෙනවා අල. අලනේ ඉතින් මේක ප්‍රධානනේ. ලොකු අලගෙඩි. ලොකු අලගෙඩි. ඒකට නිකන් අපි ඇත්තම කියනවා මෙහෙම හැඩේ පොඩ්ඩක් බලලා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අර උස් පාත් වෙලා නැති නිකන් පොඩ්ඩක් පිළිවෙලට තියෙන අලගෙඩි දෙකක්. අපි දෙන්නට අලගෙඩි දෙකක් ඇති. ඒක තැම්බෙන්නේ විදිහට. ඒවට ඔව් අර මේ හොඳට තැම්බෙලා හොඳට මේ ඉක්මනට තැම්බෙන්න જાතියක් තියෙනවා. ඉතින් එහෙනම් ඒ වගේ එකක් හොයාගත්තාම හරි. හරිද? ඊට පස්සේ අපිට ඕන වෙනවා බටර් ඕන වෙනවා ඒකට. ඊට පස්සේ මෙහෙම අපිට චීස් ඕන වෙනවා. ඊට පස්සේ අපි දාගන්න ෆිලිං එකට අනුව මට ඕන වෙනවා බේකන්. බේකන් දෙනවා. ඊට පස්සේ මේ ලූණු මිරිස් වගේ දේවල් අපි ගන්නවා. ඊට පස්සේ මම මේකට මේ ක්‍රිස්පි අනියන් එකක් නිකන් උඩට දාගන්න අරගෙන තියෙනවා. ඊට පස්සේ ලුණු, ඊට පස්සේ මම බේකඩ් බීට්ස් බේන්ස් සයිඩ් එකක් දානවා. ඒක මට අනේ ඒක මට ඕන වෙනවා නැත්තම් මේක බ්‍රිටිෂ් වෙන්නේ අල හොද්දක් හදනවා වගේ. ඊට පස්සේ මේකට ටූනා ඕන වෙනවා. ඊට පස්සේ මේ චයිස් වගේ එකක්. ඊට පස්සේ මෙහෙම සවර් ක්‍රීම් එකක්. ඊට පස්සේ මයොනීස්. අන්න වගේ චූටි චූටි දේවල් ටිකක් හොයන්න. ස්පොයිලර් ඇලර්ට් එකක් දෙනවා. මම නම් ආස ටූනා දාලා ගන්න. ටූනා දාලා ගද්දි මාර රහයි. ඔයාලා try කරන්න ටූනාත් එක්ක. ඔව්. අපි ඉතින් ඔයාලා විදිහට දැන් පොඩ්ඩක් සැර කරලා එහෙම තමයි හදන්න මේක. ෂෙෆ් ඉන්ස්ටර් හරි. මුලින්ම කරන වැඩේ පටන් ගමුද එහෙනම්? පළවෙනි ස්ටෙප් එක තමයි අපි මේක ඉස්සරවම මේ බේක් වෙන්න දාගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට පොඩි කට් එකක් දාගෙන මොකද එතකොට ඉක්මනට හොඳට කුක් වෙනවා ඇත්තද? මෙහෙම කට් එකක් දාගෙන ඊට පස්සේ මේකේ පොඩි බටර් ටිකක් ගාලා අපිට ලුණු ටිකක් දාලා එහෙම අපිට පුළුවන් මේක බේක් වෙන්න දාගන්න. ඒක තමයි පළවෙනි පියවර. හරිද? දැන් මේක හෙල්දි වෙන්න ඕන නම් අපිට පුළුවන් මේ අල වෙනුවට බතල ගන්නත් පුළුවන්. එතකොට ඔන්න තව අර හොඳ එතකොට හෙල්දි නේද? එතකොට හෙල්දි. හරිද? ඊට පස්සේ තව එකක් තමයි මේ දැන් මෙහෙ තව වෙනසක් තියෙනවා. ඇමරිකන් කට්ටියක් මේ ජැකට් පොටේටෝ හදනවා. හැබැයි එතකොට යාලා කරන්නේ මේක වටේට සම්පූර්ණයෙන්ම ෆොයිල් එකක් ඔතනවා. එතකොට වෙන්නේ මේ ඒක අර නිකන් තම්බලා ගත්තා වගේ වෙනවා. දන්නවනේ අර මෙහෙ කට්ටිය කරන්නේ මේක මේ ස්කින් එකත් කනවා ක්‍රිස්පි විදිහට. එතකොට ඒක නිකන් මම ඇරලා තමයි මේ විලා කරන්නේ. ඒක ෆොයිල් නැතුව. ෆොයිල් එක නැතුව. ඒක කර වෙන්නද? ඒක ගොඩක් කර වෙන්නේ නැහැ. ඒක ගාන්න පොඩ්ඩක් අර ක්‍රිස්පි ගතියක් එන්න විතරයි කර වෙන්නේ. ආයි බටර් ගන්න ඕනේ. එහෙම තමයි ගාන්න ඕනේ. අන්නද ඉතින් ඒක අපි කැමති විදිහට අපි අපේ ටේස්ට් එක අනුව ඉතින් හදාගන්න පුළුවන් ওই ෆොයිල් එකේ උතනවද නැත්ද. ඊට පස්සේ ඉස්සරම අපි ඒක මේ oven එක ප්‍රීහීට් කරගන්න ඕන 180ට ප්‍රීහීට් කරගන්න ඕනේ. 180ට. ඒ ගානෙන් වගේ තමයි පැය කමාරක් වගේ තියන්න ඕනේ. ඒකයි වැඩේ. ඉතින් මේ හැබැයි ඉතින් මෙච්චරයි වැඩේ. දැන් මේක දාලා අපිට මේ ඕනනම් ෆිලිං දෙක තුන හදා ගන්න පුළුවන්. එච්චරයි ඉතින් අත්තම කියනවා. මේක oven එක තමයි වැඩේ කරන්නේ. oven එක වැඩේ කරන්නේ.
හරි. ගිය පාර අප්සරා හැදුවා මොනවාද ෆිෂ් ඇන්ඩ් චිප්ස්. මම වැඩි කැමති නෑ ඒකට. රහට තිබ්බා. දැන් මේක බත් කන තරම් ආතල ගන්නෑ. දැම්මද? ඕ වීඩියෝ කරේ නෑ. ආයෙ ගන්න ආයෙ එළියට ගන්න. මම හිතේ කතා කරන ගමන් මොනවා කියලා. ආයෙ දාන්න. මේ අප්සරාට කියන්නේ හදිස්සි වෙන්න එපා කියලා. එහෙ බල්ල මෙහෙ බලද්දි අලගෙඩි දෙක නෑ. හරිද? මේ අලගෙඩි දෙක ලුණුයි බටරුයි ගාගත්ත අලගෙඩි දෙක ප්‍රී හීට් කරගත්ත oven එකට දාලා ආවා ඉවරයි. මගේ වැඩේ ඉවරයි. මෙයා දැන් ඉතින් වැඩේ කරයි. අලගෙඩි දෙක කර වෙනකන් අප්සරා යනවා ෆිලිං එක හදන්න. මොකද ෆිලිං එක තමයි මේකේ අත්‍යවශ්‍යම දේ. ඒක නැත්තම් නිකන් අලගෙඩි කන්න බෑ නේද අපිට? අලගෙඩි දෙක කර වෙන එක. හදමු කියනවා ෆිලිං. හරි. ඒක හදන්න අපි අපේ ටේස්ට් එකට නෙවෙයි. අපි කැමති ෆිලිංස් ටිකක් තමයි හදාගන්න යන්නේ. මුලින්ම මම හදන්නේ මේ ටූනා එක. ඊට පස්සේ මම ඒකට දාගන්නවා මිරිස් කෑල්ල ටික. ඔයාලට නයි මිරිස් කෑල්ලක් ඕනද ඒකට? මිරිස් ටිකක්. මිරිස් ටිකක්නේ. ඒක හොඳට චූටිවට කපා ගන්න ඕනේ. මොකද නැත්තම් ලොකු කෑලි හැපුණාම එකපාරට සැර වෙනවා. හැබැයි මේක මේ අර අලගෙඩිය තැම්බෙනකම් කියන්නේ ඕන තරම් වෙලා තියෙනවා. ඕන තරම් වෙලා තියෙනවා මේ වගේ දේවල් චූටි ටික හදාගන්න. මොකද අලගෙඩියට පැය එකමාරක් විතර යනවා හැදෙන්න. ඒ අතරතුරේදී අපිට ඕන වැඩක් කරලා මේ ටික විදිහට විනාඩි 5න් 10න් කරන්න පුළුවන්. අලගෙඩි දෙක තැම්බෙනවා. ඔව් දැන් මයිනස් එක ගලවන්න කරනවා. ඔව්. ගම් මිරිස් ටිකක් ලුණු ටිකක් දාලා. මයිනස් ටිකක් දාලා. මිරිස් දානවා. මිරිස් ටිකක් වඩ කරගන්නවා. ඊට පොඩ්ඩක් දාගත්තා. ඊට පස්සේ මායෝ මිරිස් ටිකක් දාගත්තා. හොඳට මික්ස් කරගන්න. right ඊට පස්සේ මම මේකට ගන්නවා බේකන් ටික. බේකන් ටික හොඳට පොඩිවට කපා ගන්නවා. ඊට පස්සේ ඒක ෆ්‍රයි කරලා අපිට මේකට මස් වෙනුවට ගන්න පුළුවන්. අර කුඩින් එක ඩ්‍රෙසින් එකක් වගේ දාගන්න. ඔක්කොම එකට පොඩිවට කපලා ගන්නවා. ඔව් එහෙම තිබ්බම තමයි අර. ඕකට මොකුත් දැන්නේ නිකන් බැදලා ගන්නවා විතරයි. ඔව් ගම් මිරිස් ටිකක් ලුණු ටිකක් වගේ දානවා. නැත්නම් ටේස්ට් එක දෙන්න. ඔව් මේකට ඉතින් ඕන දෙයක් දාන්න හැකියි නේද? ඔව් ඒකට තමන් කැමති ඕන ටොපින් එකක් හදාගන්න. චිකන් කරි හරි දාන්න. දාන්න හැයි මේ ස්ටේක් දානවා. පරිප්පු නෙවෙයි නැද්ද? පරිප්පු. සැර ඕන දෙයක් දැම්මට අවුලක්. අව පොඩක් වගේ තිබ්බට බදිද්දි පොඩ්ඩක් යනවා. හරි. දැන් මම යන්නේ පැයයි විනාඩි 13ක් ගිහින් තියෙන්නේ. ඒ වෙලාවේ ඇතුළත මම බලන්න යන්නේ මේක හොඳට මේ කුක් වෙලා තියෙනවද කියලා. කොහොමද බලන්නේ? මම මේකෙන් පොඩ්ඩක් කනලා බලනවා. මට පේන විදිහට හොඳට හැදිලා දැම්බිලා තියෙනවා. ඒක දැන් උඩට අරගෙන මම ආයෙ දානවා. හැබැයි මේකට ඊට කලින් බටර් ටිකුයි චීස් ටිකුයි දාලා ආයෙ පොඩ්ඩක් බේක් වෙන්න තියෙනවා. මේක දැන් හොඳට මෙහෙම මෑෂ් කරගන්න ඕනේ. මේක ඇතුලේ හොඳට අර තැම්බිලාද කියලා බලන්නත් එක්ක මෙහෙම හොඳටම කලවම් කරගත්තාම තමයි මේ අපි ඉතුරු දාන ටික ඊට පස්සේ මේකට ඇතුලට මික්ස් වෙන්නේ ඔක්කොම. දෙකම ඒ විදිහට හොඳට තැම්බිලා තියෙන්නේ. ඒ ගානක් තැම්බිලා කියන්නේ. ඔව් මේ හොඳටම ඒ කියන්නේ මෑෂ් වෙලා තියෙන්නේ. ඔව් මේ දැන් මේක පොත්තක් කන්න පුළුවන්. පොත්ත කන්න පුළුවන්. පොත්ත හොඳට කර වෙලා තියෙන්නේ.
හොඳද? දැන් කරන්න තියෙන්නේ ඊළඟ ස්ටෙප් එක තමයි මේකට හොඳට බටර් ටිකක් දාගන්න. හොඳට දාගන්න ඕනේ. ලෝබ් වෙන්න දාන්න. හොඳට දාගන්න ඕනේ. ලෝබ් වෙලා බෑ. හොඳට බටර් දාන්න. ඇත්ත. Oops. එතන දැන් ආයෙ තියෙන ඒ ටික ඔක්කොම මික්ස් කරගන්න ඕනේ. මේ ටික ඇතුළට හොඳට මික්ස් කරලා ඊට පස්සේ මේක ආයෙ දාන්න ඕනේ. ඔව් ආයෙ දාන්න ඕනේ පොඩ්ඩක් මේ චීස් ටිකක් දාලා ආයෙ පොඩ්ඩක් ඒ චීස් ටික නර මෙල්ට් වෙනකන් මේක ඇතුළේ තියන්න ඕනේ. දැන් මෙහෙම ඇතුළේ මේ ඕපන් කරලා තියෙන දැන් මේ විදිහට ටිකක් තියෙනවා. මේක නම් විනාඩි 10ක් විතර තිබ්බාම ඇති. එතකන් අපිට අනිත් ෆීලිංග්ස් ටික ඔක්කොම හදාගෙන ඒ ටික රෙඩි කරගන්න පුළුවන්. මේ වෙලාව වෙනකන් ඇත්තටම අපිට ඕන නම් මේක අල්ල ටික මේ බේක් වෙන්න තියලා අපිට මෙන්න ඕන වැඩක් කරගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ කොටස පටන් ගත්තට පස්සේ අපේ ෆීලිංග්ස් ටික හදාගන්න පුළුවන්. චීස් ටික දාන්න. ඕකන මොන චීස් එක ගන්න ඕනේ? මෙහෙම ග්‍රේඩඩ් චීස් ගන්න එක තමයි හොඳම. ඉතින් මැචුවර්ඩ් මම අරගෙන තියෙන්නේ මැචුවර්ඩ්. හැපි කවුද අන්නේ? හැපි කවුනත් තමයි නෑ ඉතින් තියෙන එක දාගන්න. අපිට වටගෙන චීස් පෙත්තක් උනත් තියන්න පුළුවන්. ඒ වැඩේ ඉවරයි. දැන් අපි ඉතුරු ටික හදාගන්නකම්. ඒකයි සෙල්ලම්. මේක ටිකක් හොඳට මේ රත් වෙන්න ඕනේ. ආයෙ දාලා යාට පාවියාගේ වැඩේ කරගන්න තියෙන අපේ වැඩේ කරන්න තියෙනවා. හරි. දැන් අපි හදාගන්න ඕනේ මෙන්න මේ බේකන් චීස් එක. ඒක ගොඩක් එපා මට මම කරා. මම බේකන් චීස් හම්බ. හරි. මම ටිකක් හදාගන්න. ඔක හදන්නේ නැහැ නේද කොහොමද මම දාන්නේ? නෑ ඔය මන් ටිකක් රත් කරන්න බැලුවේ. හරි. රත් කළා තමයි හොඳ නේ. මන් දන්නේ ඔයා කැමති නේද රත් කරන්න? මම කොහොමද කන්නේ? මදීට ගන්න. කෑමක් හදන්න ගියම් බලන්න ගිහින්. දුනි විදිහට හදලා තියෙනවා. ඒක කොහොමද? හරි පොඩි ෂෙෆ් එක කියලා දෙන්න ලොකු ෂෙෆ් ආවා. මම කොහොමද බේකන්. බේකන් හදන්න. මේකට මොකද තෙල් දාන්නේ නැහැ. ඒකම ටිප් එක. හරි. මේකට ඔක්කොම අපි සීසන් එක දාලා තියෙනවා. ලුණු දාලා තියෙන්නේ, ගම්මිරිස් දාලා තියෙනවා. ඇසිස්ටන්ට් කරලා තියෙන වැඩේ මේ හෙඩ් චෙක් ගිහිල්ලා උයනවා. හැම වැඩේදීම ඔහොම තමයි. එක ඩිෂ් එකක් ඉතින් ඊවට හදන්න ඕනේ. හරි. දැන් මේක හොඳට කලවම් කරගන්න ඕනේ. ළඟට ගන්න මේක. ගන්න. ක්ලෝස් අප් එකක් ගන්න කියලා. උඩ දාලා ගන්න ඕනේ මෙහෙම. හරි පැය එකමාරකට පස්සේ අපි දැන් එළියට බස්සලා ගන්න යන්නේ. අපිට එන්නේ. හරිද? හරිනද? හරි ගන්න යන්නේ. ගොඩ 3 බාන්නයි. 2 1 go. නස්සන නස්සන. ගාන්ට ගන්න තියෙන්නේ. මේක හරියටම කොච්චර කියලා තිබ්බද? හරියටම පැය එකමාරක් තිබුණා. ඒක ගාන ඒ කියන්නේ එකමාර චීස් දාලාම ටික. හරි මේ තියන්නේ අපේ ලස්සන. ජාක්පොටේටෝ ඒක කරා. ඒක මරුවට ආවේ? ඒක මරුවේ. මේ ලොකු වලගෙඩි දෙකක් ගන්න එක තමයි වටින්නේ නේ. ඒක ලස්සනට ගන්න. පොඩි අලත් අවුල නැහැ හැබැයි. ඒතකොට මේක තියෙන ප්‍රමාණය අඩු වෙනවා නේද? ඔව්. මේ තියන්නේ ලොකු මීල් එකක් හැදෙනවා ඉතින් කොහොමද? මේ තියෙන්නේ මෙහෙම. ඊට පස්සේ දැන් අපි යන්නේ අපේ ෆිලිංග්ස් ටික දාගන්න. මේ තමයි අපි හදාගත්තේ ටූනා මයෝ එක.
ඒකත් මේ විදිහට පුරව ගන්නවා. අප්සරා තව මොකක්ද එකක් හදන්න ගියා මම එපා කිව්වා ඒක. මේත් එක්ක අලුත් රෙසිපි මොකුත් බෑ අනේ. දැන් සමහර විට මේක කාලේ තව ටිකකින් මේ සුද්ධ මොනවත් කිරිබත් ටිකක්වත් පාන් හරි නැද්ද? අන්න ඔහොම තමයි ඉතින් මේක කාලා කියන්නේ. ඒ නිසා ඉතින් මේකට එන්න ඕන සෝස් එකක් දෙන්න මෙයා කියන එක කන්නැල්ලු. බේකන් බීන්ස් නම ඒ වාගේ ඈ. අනේ සුද්දෝ බලන්නකෝ. ඒව පැන්රහ වැඩි. ඔයාට හොඳ ලුණු මිරිසකුයි බත්තිකුයි පොල් සම්බෝලෙකුයි වගේ තමයි මොනවා කරත් නෑ. yes මේක කරේ. සඳුන දක්ෂතාවය. මම ප්ලේට් එකක් ලස්සන හදන්න ගියාම ඒකත් ඉතින් මියා දෙන්න දිනවා සතුටු. ඔක මං හැදුවේ. ඔයාට ඒකනේ වැඩි කරවනේ. ඒ මොනවාද? ඒක අනියන් ක්‍රන්ච් ටික. දෙද. ටඩා! හරි අප්සරාගේ ප්‍රසිද්ධම ජැකට් පොටැටෝ කන්න යන්නේ මේක කපන්න විදියක් තියෙනවා. මම මේ හදලා දෙන්න දෙනවා. මේ පැත්තෙන් හදන්න. ඒක මොනවද ලස්සනයි. ලස්සනයිනේ. එළියෙන් කනවට වඩා මම හිතන්නේ හොඳයි. තාම රහ බැලුවේ නෑනේ. කාලා බලලම. මේක ස්කින් එකත් එක්කම කන්න. 1 2 3 මුලින්ම වාට කවල බලලා. අතේ ඇත්තම රහයක. ඒක තමයි. දාපුව හැටියට අල රහ ඉන්නේ නැහැ. අදනේ රහම එක ගන්න. කිව්වනේ. ඒක මාරු. තාග. ඒක මාරු ඈ. ඔයා මේ කන්නේ කිව්ව බේකන් බීන්ස් උත් කෑවා. වංචාවක් කරලා තියෙනවා. මට දැන් ඇලර්ජික් එකක් එමු තිබ්බොත් එහෙම මොකද කරන්නේ? අනේ මේ ඔයා බ්‍රිටිෂ් නෙවෙයි ඔයා හොඳ සිංහල යක්ක පුතෙක්. ඒ හින්දා කටවාගෙන කන්න ඕන දෙයක් මොකද්ද? රාවණා. ඔයා රාවණා පරම්පරාවෙන් එන්නේ. ඒ හින්දා ඕන එකක් කන්න. මෙහි අයිට තමයි ඔය ඇලර්ජික් කනම නැහැ. ඔතන වහයි. නේන ඔයාලා පදල බලලා කියන්න බලන්න. ලංකාවේ අල තියෙනවා හොඳට. එහෙනම් අපි යන්නේ සුද්ද. බයි. අපි එහෙනම් මේක අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. තව රෙසිපි එකකින් හරි කොහරි යන ගමනකින් සෙට් වෙමු. චෙරියෝ බයි බයි. බයි. ඒක රහය. මේ සබ්ස්ක්‍රයිබ් කරන්න මතක්. සබ්ස්ක්‍රයිබ් කරන්න.